කොහොමද ඔයාලට? ඔන්න ඉතින් වැස්සත් අරගෙනම මං අද ඔයාලත් එක්ක එකතු වෙලා දවල් කෑම ටික හදාගන්න. විටින් විට වැස්සයි අවුවයි මාරු වෙලා ඩියුටි කරාට මොකද අද නම් එක දිගටම වහින පාටක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම දවස්වලට මම මුළු කුස්සියම සුවඳ කරන්න ඔයිල් බර්නර් එකට මෙන්න මේ ෆ්‍රේග්‍රන්ස් ඔයිල් ටිකක් එකතු කරනවා. එතකොට මුළු කුස්සියම හරි සුවඳයි. වැස්සත් එක්ක ගලපන්න හිතාගෙන මම අද අලයි බිත්තරයි එකට දාපු කිරි හොද්දක් හදලා සැමන් තෙල් දාලා පොල් සම්බෝලයක් හදාගෙන උණු බත් ටිකක් කන්න තමයි ප්ලෑන් කරගත්තේ. අල තම්බල කිරි හොද්දට එකතු කරාම තමයි මට නම් රස වැඩි. ඉතින් ඒ නිසා මුලින්ම අල ටික මඩ යන්න මෙන්න මේ වගේ ස්පොන්ජ් එකකින් හොඳට මැද ගන්නවා. අල ටිකට ලුණුත් දාලා තැම්බෙන තියද්දිම මේකටම දාලා බිත්තර ටිකක් තැම්බෙන තිබ්බනම් වැඩ දෙකම එකපාර කරන්න පුළුවන්. ඉතින් අල ටිකයි බිත්තර ටිකයි තැම්බෙන්න තියලා මම මේ හදන්නේ සැමන් එක තෙල් දාගන්න. සැමන් එකට ඕන කරන ලුණු, කරපිංචා, රම්පේ, කොච්චි ටික කපලා ලෑස්ති කරගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් සැමන් කියන්නේ අපේ ගෙදර නිතර හැදෙන කෑමක් නන් නෙමෙයි. හැදුවත් වැඩි හරියක්ම හදන්නේ කිරෙන් හින්දලා. ඉතින් මම තමයි සැමන් තෙල් දාලා කන්න ආස ඉඳලා හිටලා ඉතින් මගේ ආසාවටත් මුල් තැනක් දෙනවා. තාච්චියට තෙල් ටිකක් දාලා ඒක රත් වෙද්දී කෑලි මිරිස් උණු ගම්බිරිස් දාලා කලවම් කරගත්ත ලුණු මිශ්‍රණය තෙලට දානවා. ඒක ටිකක් තෙලෙන් මැල වුණාට පස්සේ මම කරන්නේ සැමන් කෑලි ටික මේක උඩින් අතුර ගන්න එක. මේකට සැමන් වතුර චුට්ටක් එකතු කරනවා. එතකොට මේක හරියම රසයි. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා පියනෙන් වහලා චුට්ටක් තෙලෙන් තැම්බෙන්න තිබ්බට පස්සේ ලිප පොඩ්ඩක් මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාගෙන මේක හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. මේ වෙනකොට බිත්තර ටිකත් හොඳ ගානට තැම්බෙන්න තියෙන නිසා මම බිත්තර ටික අයින් කරගෙන අල ටික තව ටිකක් වෙලා තැම්බෙන්න තියනවා. දැන් තියෙන්නේ අල හොද්ද රසට හදාගන්න. කලින් නම් මම මෙහෙම try කරලා නැහැ බිත්තරයි අලයි එකට දාලා. ඇත්තටම මේ හොද්ද හරියම රසට තිබ්බා. ඉතින් අල හොද්දක් රසට එන්න නම් හොඳ උකු පොල් කිරි ටිකක් තියෙන්න ඕනනේ. පොල් කිරි ටිකකට කහ ටිකක් කුළුහාල් කුරුඳු පොතු කෑල්ලක් කරපිංචා රම්පේ රටලුණු කෑල්ලක් දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දාලා මේක ලිපේ තියලා නටව ගන්න තමයි තියෙන්නේ. කෑම හදන එක වුණත් කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. ඉතින් ඔයාට තියෙන්නේ තව කෙනෙක් හදන රෙසිපි එක ඔයා හදන විදියට වඩා වෙනස් නම් එයා හදන විදියටත් දවසක try කරලා බලන්න. මම මේකට තඹපු අල ටික එකතු කරගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් තමයි බිත්තර ටික එකතු කරගන්නේ. ඉතින් බිත්තර ටිකත් මේ හොද්දේ හොඳට නටන්න දීලා ලිපෙන් බාගන්න. අන්තිමේට සම්බෝලේ හදාගන්න තමයි දැන් මම මේ හදන්නේ. නයි කොච්චි දාලා හැදුවම මේක මාරම රසයි. ඉතින් මේක රතු පාටට ගන්න නම් මම සම්බෝලේ හදන වෙලාවට කෑලි මිරිස් එක්කම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම උම්බලකඩ යහමින් දාලා සම්බෝලේ හදාගත්තම ඇත්තටම උණු බත් ටිකක් එක්ක මේක විතරක් කනාගෙන කන්න පුළුවන්. වෙලාවකට මම මේකට තක්කාලි එකතු කරගන්නවා. තව වෙලාවකට මම සුදු ලුණු එකතු කරගන්නවා. හදනවා නම් ඉතින් ක්‍රම ගොඩාක් තියෙනවා. කොහොම හැදුවත් මං හරිම ආසයි පොල් සම්බෝල වලට. කිහිප දෙනෙක් මගෙන් අහලා තිබ්බා උයන වලං තියන්නේ කොහෙද කියලා. ඉතින් පුළුවන් හැම වෙලේම උයපු ගමන් ඒවා වීදුරු බොක්ස් එකකට දාලා වලං හොදලා දානවා. ඉතින් එතකොට කුස්සියේ තියෙන වැඩවලින් 80% විතර මේ උයන වෙලාවම ඉවර කරගන්න පුළුවන්. උයලා ඉවර වෙච්ච ගමන් ඒ භාජන ටිකත් හොදලා දාලා කුස්සිය තිබ්බ විදියට ඇස් කරගත්තට පස්සේ හිතට පුදුම නිදහසක් වගේම සතුටක් දැනෙනවා. අනික ඒකට අපිට ගත වෙන්නේ බොහොම පොඩි වෙලාවනේ. පස්සේ මේ දේවල් කරන්න කියලා ගොඩ ගහගත්තම වෙන්නේ කුස්සියට එන වාරයක් පාසා හැඩි වෙලා තියෙන කුස්සිය දැක්කම අපේ මනසට ලොකු අපහසුතාවයක් එකතු වෙන එක.
ඉතින් අපි නිතරම රැඳෙන කුස්සිය පිරිසිදු තියාගන්න ඕනෙත් අපිමයි. පාවිච්චි කරන ගමන්ම පොඩ අස් කරගෙන ගියත් වැඩෙත් ලේසි, කුස්සියත් හැම වෙලේම ලස්සනයි. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.